සුන්දර ඇතුගල පාමුල කුරුණෑගල නගරේ කොළඹ පාරේ පිහිටා ඇති කුරුණෑගල සමුපකාර රෝහල දැනට වයඹ පළාතේ ඇති එකම සහ දිවයිනේ ඇති විශාලතම සමුපකාර රෝහලයි. ඊචැනලින් වැනි ඉතා පහසු ක්‍රම භාවිත කරමින් සාමාජිකයාට සහ ජනතාවට වඩාත් පහසු වන අයුරින් මෙම රෝහලේ සේවා ක්‍රියාත්මක වන්නේ සමුපකාර ප්‍රතිපත්තීන්ද තවදුරටත් පෝෂණය කරමිනි. රෝගීන්ගේ සුවපහසුව මෙන්ම හොඳම සායනික ප්‍රතිඵල සහතික කිරීම සඳහා නවීන තාක්ෂණික දියුණුව භාවිත කරන නවීන පහසුකම් වලින් මෙම රෝහල සමන්විත වේ. බාහිර රෝගී ප්‍රතිකාර සේවාවේ මෙන්ම 24 පැයේ හදිසි ප්‍රතිකාර සේවා මගින් විශ්වසනීය රෝගී සත්කාරක සේවා සිදු කිරීම සඳහා කාර්ය මණ්ඩලය නිරතුරුව කැප වී සිටී. රෝහලට පැමිණි මොහොතේ සිට ඉන් ඉවත්ව යන තුරුම කාර්ය මණ්ඩලය ඉතාම කාරුණිකව රෝගියා වෙනුවෙන් සිය කාර්යභාරය ඉටු කරනු ලබයි. කුරුණෑගල සම්පකාර රෝහල ආරම්භ වෙන්නේ 1951 වසරේ දිවංගත යූ.බී. වන්නායක මැතිතුමා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති හැටියට ඉන්න කාලේ සම්පකාර ශ්‍රේෂ්ඨයට අදාළ අවශ්‍ය වෙන කටයුත්තක් කිරීම සඳහා සමාජිකයා සහ උන්ගේ යැපෙන්නම්ගේ ප්‍රවර්ධනය සඳහා මෙතුමා මේ සම්පකාර රෝහල ආරම්භ කරන්නේ එතුමාගේ පුද්ගලික දේපලක් තමයි මේ භූමි භාගය. එතුමා එක සත්භාවයෙන් ඒ කාලේ ආරම්භ කරලා විටින් විට දීර්ඝ කාලයක් සමාජයට සහ සම්පකාරිකයාට විශේෂ සේවාවක් කරමින් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයන්ට ගැලපෙන ආකාරයට මේ වනකුට අවශ්‍ය වන්නා වූ සියලු පැතිකඩ රෝහලක් හැටියට තියෙන්න ඕනේ හැම අංශයක්ම සම්පූර්ණ වෙලා මේ වුණට අවුරුදු 75ක් විතර කාලයක් දීර්ඝ කාලයක් විටින් විට එක එක බාධක කම්කටොළු මැද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ භූමියේ අලුතෙන් අපි රෝහලක් ගොඩනැගිල්ලක් 2015 ආරම්භ කරේ එහා පැත්තේ තියෙන විශාල ගොඩනැගිල්ල. මේකෙදී අපට ගොඩක් අයකින් සහයෝගය ලැබිලා අපි මේකට අවශ්‍ය කරන සියලුම අංග ඒ කියන්නේ අපි ගත්තොත් ශල්‍යාගාර අංශයක්, එන්ඩොස්කෝපි අංශයක්, මෙමෝග්‍රෑම් අංශයක්, එක්ස්රේ ඩිජිටල් අංශයක්, හොඳ රසායනාගාර අංශයක් ඇතුළු ප්‍රධාන අංශ සියල්ලම වාගේ සම්පකාර රෝහලේ ස්ථානගත කරලා තියෙනවා. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා තව අඩුපාඩුවක් හැටියට තියෙන MRI ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා මේ වෙනකොට සම්පකාර රෝහල හැටියට අපේ සමාජිකයෝ ඉන්නවා 10000ක් විතර. උන්ගේ යැපොන්නෝ ඉන්නවා තව 70000ක් විතර විශාල පිරිසක්. අපිත් සමග සම්බන්ධ වෙලා ඒ සම්පකාරිකයෝ හැටියට අපි සහනදායී මිලට වෙළඳ පොලේ පවතින වෙනත් පුද්ගලික රෝහල් සමග තරංකාරීත්වයක් කරලා සාධාරණ මිල ගණන් වලට රටේ ප්‍රදේශයේ පවතින සියලුම සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට වඩා අඩු මිලකට සියලුම පරීක්ෂණ සහ ශල්‍ය කර්ම ඊටාම ගුණාත්මක බවින් යුතුව අපි ඒ කටයුතු අපේ විශේෂයෙන් අපේ සමාජිකයට ඉටු කරලා දෙනවා. ඒ වගේම පළාතේ සහ ප්‍රදේශයේ ඊට එහා ගිය මෙතන ඉඳලා යාපනයේ දක්වා දික්වෙන ඒ නගර ප්‍රදේශ සියල්ලේම අයට අපි ලොකු සේවාවක් සපයනවා. ඉතින් මෙතනින් අපි සමාජිකයට විශේෂ වරප්‍රසාද දෙනවා. සමාජිකයට විශේෂ වරප්‍රසාදයක් හැටියට ඔවුන් අතර වුණොත් 40%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඊට අමතරව රසායනාගාර පරීක්ෂණ වලින් 10%ක් ලබා දෙනවා. ඊට අමතරව එක දිගට දවස් 7ක් නතර වෙලා හිටියොත් සම්පූර්ණ එක දවසක් අපි නොමිලේ ලබා දෙනවා. ඊට අමතරව වෙනත් කරන පරීක්ෂණ වලින් හැම එකකින්ම වගේ 10%ක් 15ක් අඩු කරලා දෙනවා සමාජිකයට සහ උන්ගේ යැපෙන්නන්ට. ඒ ආකාරයට සම්පකාර රෝහල මෙතෙක් කාලයක් ඇවිල්ලා විටින් විට පැවති ගැටලු සහගත තැන් කොවිඩ් වසංගත වායේ කාල සීමාවල අපි රෝහල වහලා තියන්නේ නැතුව අපේ කාර්ය මණ්ඩලෙත් එක්ක ඉතාම හොඳ සේවාවක්. ඒ කියන්නේ රජයේ පවතින මහ රෝහල කුරුණෑගල අවශ්‍යතාවයක් වෙනකොට බෙහෙත් හේත් හුවමාරු කර ගැනීමක්, අවශ්‍යතාවයක් වෙනකොට අපේ රෝහල සම්පකාර රෝහලින් බෙහෙත් ලබා දීමක් මේ රෝහල මගින් පවත්වාගෙන යනවා. ඉතින් සහනදායී මිල ගණන් ඒ වගේම සම්පකාර රෝහල කියන්නේ ආණ්ඩුවට සහ සම්බන්ධ වෙලා පළාතේ රාජ්‍ය ආයතනයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ, පුද්ගලික ආයතනයක් නෙවෙයි. මේකෙදී සම්පකාරයට විශේෂයෙන් මම හිතන්නේ ලංකාවේ සම්පකාර දිහා බලපුවහම
විවිධ ශේස්ත්‍රවල සම්පකාර සමිති තියෙනවා. මේ සම්පකාර රෝහල් කියන ශේස්ත්‍රයේ ලංකාවේ සම්පකාර රෝහල් තියෙනවා 13ක්. මේකෙදි ආරම්භ වෙලා තියෙන සම්පකාර රෝහලක් හැටියට යාපනයේ මුලයි සම්පකාර රෝහල 1933 එදා සිට මේ රෝහල් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ලංකාව හැටියට ගත්තාම සම්පකාර රෝහල් වලින් විශාල සේවාවක් කරනවා. මොකද පුද්ගලික රෝහල් සහ වෙනත් ආයතනවල මිල ගණන් පාලනය කරන්නේ මේ අපේ වාගේ ආයතන. අපේ ආයතනයේ සේවක පිරිස ගත්තොත් සම්පකාර ආයතනයක් හැටියට ලංකාවේ වැඩිම සේවක පිරිසක් සිටින්නේ මේ කුරුණෑගල සම්පකාර රෝහලේ. දැනට මේ උට 520ක වාගේ සේවක පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිස වලට අපි විශාල සහනදායී ක්‍රමවේදත් එක්ක පළාත් සභාවේ නියම කරලා තියෙන වැටුපට එහා ගිය මුදලක් ලබලා දෙන්න අවශ්‍ය කටයුතු සකස් කරලා තියෙනවා. ඊට අමතරව බෝනස් දෙන ඒවා ආදිය නිරන්තරයෙන්ම ලබා දීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉතින් සම්පකාර රෝහලක් හැටියට මම හිතන්නේ ප්‍රදේශයට සහ රටේ පවතිනා වූ සෞඛ්‍ය තත්ත්වයන්ට ඉතාම ගැළපෙන ආකාරයට අපට හොඳ සේවාවක් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. අපි මේක අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා තමයි පාලනය වෙන්නේ. මේ අධ්‍යක්ෂ මණ්ඩලය අපි සියලු දෙනාම එක්කහුව වෙලා නිරන්තරයෙන්ම රෝහල ගැන හොඳ අවබෝධයකින් අවශ්‍ය සියලුම දේවල් පිළිබඳව අපිත් සමග සම්බන්ධ වෙන පාරිභෝගික රෝගී ජනතාවට තාම විශාල සේවාවක් සපයන්න අපි සැදී පැහැදී ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ජාලයක් ලෙස ක්‍රියාත්මක වමින් සිදු කරන කුරුණෑගල සමපකාර රෝහලේ රසායනාගාර සේවාව නව තාක්ෂණය භාවිත කරමින් රෝගීන්ගේ රෝග විනිශ්චය සඳහා විශිෂ්ට සේවාවක් ඉටු කරනු ලබයි. රෝගීන්ට අපහසුවකින් තොරව පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීමට පහසුකම් සලසා ඇති අතර ඔවුන්ගේ සුව පහසුව සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි සියල්ල ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. දැනට ලංකාවේ භාවිත කෙරෙන දියුණු තාක්ෂණය රෝග නිශ්චය කිරීම වෙනුවෙන් භාවිතයට ගැනීම සමෝපකාර රෝහලක් ලෙස ජනතාව ලබා ඇති විශාල ජයග්‍රහණයකි. කුරුණෑගල සමෝපකාර රෝහල නේවාසිකව ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනුවෙන් සුව පහසු නේවාසික පහසුකම් සපයයි. විශේෂයෙන් කාරුණික කාර්ය මණ්ඩලයේ නිරන්තර නිරීක්ෂණ ඇසුරේ රෝගයාට සුවසේ ප්‍රතිකාර ලබාගත හැකි ලෙස සියල්ල සැලසුම් කර ඇත. දන්ත ශල්‍යාගාර පහසුකම් මෙන්ම දියුණු තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන CT ස්කෑන් පහසුකම් පැය 24ම ක්‍රියාත්මක ගිලන් රථ සේවාව එක්සර්සයිස් ECG පරීක්ෂණ EEG පරීක්ෂණ ECG පරීක්ෂණ මාතෘ ප්‍රතිකාර සේවාද මෙම රෝහලේදී ඉතා විශ්වසනීයව ලබාගත හැකිය. සමෝපකාර රෝහලේ හෙද පුහුණු පාසලද දහස් ගණන් තරුණ තරුණයන්ගේ හෙද සිහිනයට නිවැරදිවම මගකියූ සේවාවක් ලෙස ප්‍රකටය. මෙමගින් අධ්‍යාපනය ලබා හෙද සේවාවට පිවිසී බොහෝ දෙනා අද වන විට තම ජීවිතයද සාර්ථක කරගනිමින් රෝගී සත්කාරක සේවා වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටී. එන්ඩෝස්කෝපි කොලොනොස්කෝපි පරීක්ෂණ මෙන්ම විශ්වාසනීය ශල්‍යාගාර සේවා ජංගම රසායනාගාර සේවා රෝගීන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් එකවර බොහෝ පිරිසකට සේවාව ලබාගත හැකි වන පරිදි ඉඩ පහසුකම් සහිත පැය 24ම විවෘතව පවතින ෆාමසි සේවාද කඩිනමින් පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක වේ.
රෝහලේ පවිත්‍රතාව වෙනුවෙන්ද පරිසර හිතකාමී ක්‍රම ඔස්සේ සියල්ල සිදු කෙරෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද අරමුණු හැකි පමණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් කටයුතු කරයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කාර්ය මණ්ඩලය අවස්ථා ගණනාවකදීම විවිධ ඇගයීම් හිමිකරගෙන ඇත. කුරුණෑගල සමුපකාර රෝහල රෝගීන් කේන්ද්‍ර කරගත් සත්කාර සිදු කෙරෙන දිවයිනේ විශාලතම සමුපකාර ආරෝග්‍ය ශාලාවයි.